හරි ළමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ හත ශ්‍රේණිය ස්ථිති විද්‍යුතය කියන දෙවෙනි පාඩමට අදාළ ඒක පරීක්ෂණය. ඊට අදාළ පේපර් එක ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. Google Drive link එක. ඒකෙන් ඔයාලට පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි එන්න ඉරිගහන ප්‍රශ්න 6ක් තියෙනවා. පළවෙනි ඉරිගහන ප්‍රශ්නෙට එන්න සේදරදි වලින් පිරිමදින ලද වීදුරු දණ්ඩක් අසලට තවත් එවැනිම වීදුරු ආරෝපිත වීදුරු දණ්ඩක් ලං කළ විට ඒ කියන්නේ එකම ආරෝපණ සහිත වීදුරු දණු දෙකක් තමයි එක ළඟට ගේනවා කියලා කියන්නේ. අපි දන්නවා කොහොමද සේදරෙද් දෙකකින් වීදුරු දණ්ඩක් ආරෝපණය කරපුවාම මොකද්ද ඒ වීදුරු දණ්ඩට ලැබෙන ආරෝපණය කියලා කෙටි ක්‍රමය මොකද්ද? විසේද. අපි පන්තියේදී කතා කරන මේවා විසේද කියලා කියන්නේ වීදුරු දණ්ඩක් සේදරෙද්දෙන් පිරිමැද්දාම ධන ආරෝපිත වෙනවා කියන එක. එහෙනම් මේ තියෙන එක විදිහට ආරෝපණය වෙච්ච, ඒ කියන්නේ ධන ආරෝපණ ලබාගත් වීදුරු දණ්ඩු දෙකක්. ඒතර මේ වීදුරු දණ්ඩු දෙක එක ළඟට ලං කරපුවාම මොකද වෙන්නේ? ඒ සමාන ආරෝපණ හින්දා ඒවා විකර්ෂණය වෙනවා. හරි? ඒ කියන්නේ ඈත් වෙනවා. ඒතර පළවෙනි එකට අදාළ උත්තරේ වෙන්නේ උත්තරේ අංක 2. දෙවෙනි ප්‍රශ්නෙට එන්න. දෙවෙනි ප්‍රශ්නේ අහනවා ස්ථිති විද්‍යුත් ආරෝපණ ගබඩා කළ හැකි උපකරණය මොකක්ද කියලා. මේවා තනිකර පොතේ තියෙන තියරි කරුණු. ස්ථිති විද්‍යුත් ආරෝපණය ගබඩා කරන්න පුළුවන් උපකරණයට අපි කියනවා ධාරිත්‍රකය. ඒතර උත්තරේ වෙන්නේ 3. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ 3 වෙනි එක. තුන්වෙනි ප්‍රශ්නෙට එන්න ස්ථිති විද්‍යුත් ආරෝපණ ප්‍රමාණය මනින ඒකකය මොකක්ද කියලා අහනවා. මේකත් මතක තියාගන්න ඕන අනිවාර්යෙන්. ආරෝපණ ප්‍රමාණය මනින ඒකකය තමයි ෆැරඩ්. ෆැරඩ් සංකේතවත් කරනවා අපි කැපිටල් F අකුරෙන්. මීට අමතරව තියෙනවා උප ඒකකයක් විදිහට මයික්‍රෝ ෆැරඩ්. මේකත් ඔයාලා මතක තියාගන්න ඕන. මයික්‍රෝ ෆැරඩ්. ඒක සංකේතවත් කරන මේ mu f කියන සංකේතයෙන්. හරි. ඒතර උත්තරේ වෙන්නේ අංක 1. තුන්වෙනි එකට අදාළ උත්තරේ වෙන්නේ අංක 1. ඒතර අනිත්‍ය බලන්න දෙවෙනි උත්තරේ දෙන කූලෝම් කියලා. කූලෝම් කියන්නේ මොකද්ද? කූලෝම් කියන්නේ ඔයාලට තාම මේක උගන්වලා නැහැ. කූලෝම් කියලා කියන්නේ ආරෝපණය මනින එකකය. තුන්වෙනියට දෙන ඇම්පියර්. ඇම්පියර් කියලා කියන්නේ ධාරාව මනින එකකය. දැන් ඔයාලට දැනගන්න කියන්නේ අමතර විදිහට දැන් මේවා දැනගන්න පුළුවන් කතා කරද්දී. අදාළ දේවල් තියෙනවා ඔයාලට සරහන් කරගන්න පුළුවන්. හතරවෙනි උත්තරේ තියෙන්නේ ඕම්. ඕම් කියලා කියන්නේ ප්‍රතිරෝධය මනින එකකය. ඒකත් ඔයාලට ඉස්සරහ පාඩම් කියන්නේ ඉස්සරහ වසරවල වලදී ඉගෙන ගන්න පුළුවන්. හතරවෙනි එකට එන්න විසර්ජනය වූ ධාරිත්‍රකයක් නැවත ආරෝපණය කිරීම සඳහා භාවිත කළ හැකි උපාංගය වන්නේ මේ අතරින් මොකක්ද කියලා අහනවා. විසර්ජනය වූ ධාරිත්‍රකයක් කියලා කියන්නේ ආරෝපණය ගබඩා කරලා තියෙන උපකරණයට. ඒතකොට විසර්ජනය වෙච්ච එකක් කියලා කියන්නේ ආරෝපණ ප්‍රමාණය ඉවර වෙලා. ඒතර ආරෝපණ ප්‍රමාණය ඉවර නම් බැටරියක් දැස්සම අපි charge කරලා ඒක නැවත ආරෝපණය කරගන්නවා. ඒ වගේ ධාරිත්‍රකයක තුල තියෙන ආරෝපණ ප්‍රමාණයත් විසර්ජනය නැහැ. කියන්නේ ඉවත් වුණාම නැවත ඒවා ආරෝපණය කරගන්න පුළුවන්. එහෙම ආරෝපණය කරගන්න පුළුවන් උපකරණය මොකක්ද කියලා අහන්නේ. උත්තරේ වෙන්නේ එතකොට හතරවෙනි එක වියලි කෝෂය. වියලි කෝෂයක් සම්බන්ධ කිරීමෙන් අපිට ධාරිත්‍රකයක් ආරෝපණය කරගන්න පුළුවන්. පළවෙනි තියෙන ආලෝක විමෝචක ඩයෝඩයක්. ආලෝක විමෝචක ඩයෝඩයක් කියලා කියන්නේ LED එකක්. LED වලින් අපිට ආරෝපණය කරන්න බෑ. දෙවෙනිවට තියෙන සරල කෝෂයක්. සරල කෝෂයක් කියලා කියන්නේ විද්‍යාගාරයේදී අපිට සරලව හදාගන්න පුළුවන් කෝෂයක්. ඒතකොට ඒවා අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ නැහැ ඒවට. තුන්වෙනියට තියෙන ගැල්වනෝමීටරයක්. ගැල්වනෝමීටරෙන් ඔයාලා දන්නවා ධාරාව වගේ දෙයක් මැනගන්න පුළුවන් කියලා. ඒතර උත්තරේ වෙන්නේ 4 වියලි කෝෂයෙන් තමයි ආරෝපණය කරගන්න පුළුවන්. ඒතර උත්තරේ 4. පස්වෙනි එක. පිළිමැදීමේදී ද්‍රව්‍ය මත පිට විද්‍යුත් ආරෝපණ ඇතිවන බව ප්‍රථම වරට හඳුන්වා දුන්නේ ඔයාලා කෙලින්ම උත්තරේ දන්නවා. උත්තරේ 3. විලියම් ගිල්බර්ට් කියන විද්‍යාඥයා විසින් තමයි පිළිමැදීමේදී ද්‍රව්‍ය මත පිට ආරෝපණ ඇති වෙනවා කියලා මුලින්ම හඳුන්වලා දුන්නේ. හයවෙනි ප්‍රශ්නෙට එන්න ස්ථිති විද්‍යුත් ආරෝපණ හඳුනාගත හැකි උපකරණය වන්නේ ස්ථිති විද්‍යුත් ආරෝපණ තියෙනවද කියලා හඳුනා ගන්න පුළුවන් උපකරණය විද්‍යාගාර සමහර විද්‍යාගාර දැන් හැම පාසල් විද්‍යාගාර තුලම නැහැ. ස්වර්ණපත්‍ර විද්‍යුත් දර්ශකය කියන උපකරණයෙන් තමයි අපිට ආරෝපණ හඳුනා ගන්න පුළුවන්. ඒතර උත්තරේ 1. හරි එන්න B කොටසට එන්න. වරහන තුලින් සුදුසු වචනේ තෝරාගෙන ඡේදයේ හිස්තැන් පුරවන්න. ඒතර වරහන් ඇතුලේ තියෙන උත්තර ටික අපිට තියෙනවා ප්‍රශ්න වලට යටින්. බලමු අපි කියවලා පිරිමැදීම නිසා ද්‍රව්‍ය මත පිට හටගන්නා ආරෝපණ කියන්නේ පිරිමැදීමෙන් ඇතිවන ආරෝපණ වලට අපි කියනවා ස්ථිති විද්‍යුත් ආරෝපණ. වරහන් ඇතුලේ තියෙන එකේ අන්තිමට තියෙන එක තමයි. ඒතර එන්නේ පළවෙනි හිස්තැනට එන්නේ ස්ථිති විද්‍යුත් ආරෝපණ. ඒක මම බෝඩ් එකේ ලියන්නම්. ඩිස්කෂන් එක බලන්න කලින් ඔයාලට පුළුවන් නම් පේපර් එක අරගෙන තනියම කරලා පස්සේ පිළිතුරු නිවැරදිද කියලා බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එක බලපන්.
B කොටස B කොටසේ පළවෙනි හිස්තැනට එන්නේ එතකොට ස්ථිති විද්‍යුත් ආරෝපණ. දෙවෙනි හිස්තැන ස්ථිති විද්‍යුත් ආරෝපණය හැඳින්වේ වියලි හිසකෙස් ප්ලාස්ටික් පනාවකින් පරිමදින විට හිසකෙස් වලින් ඍණ ආරෝපිත අංශු වන මොනවද? හිස්තැනක් ප්ලාස්ටික් පනාව මත පිට එකතු වේ. ඍණ ආරෝපිත අංශු වන මොකද දෙන්නේ? ඉලෙක්ට්‍රෝන. හරි. අපි දන්නවා ඉලෙක්ට්‍රෝන මොන ආරෝපිතයිද? ඍණ ආරෝපිතයි. එතකොට දෙවෙනි හිස්තැනට එන්නේ ඉලෙක්ට්‍රෝන. ඍණ ආරෝපිත ඉලෙක්ට්‍රෝන තමයි ප්ලාස්ටික් පනාව මතට එන්නේ. හරි. ඉලෙක්ට්‍රෝන දෙවෙනි හිස්තැන. තුන්වෙනි හිස්තැන කියන්නේ එවිට පනාව මොන ආරෝපිතද? ඉලෙක්ට්‍රෝන මම කිව්වා ඍණ ආරෝපිතයි නම් එහෙනම් ඍණ ලෙසද? එකක් තියෙනවා වරහනද තුන්වෙනි හිස්තැනට එන්නේ එතකොට ඍණ ලෙසද? හතරවෙනි හිස්තැන හිසකෙස් එහෙනම් පනාව ඍණ නම් හිසකෙස් මොන ආරෝපිතද? ධන. එකක් තියෙනවා හිස්තැනේ. ධන ලෙසද ආරෝපණය වේ. මෙලෙස ආරෝපණය වූ වස්තු වෙතට මොන ද්‍රව්‍යද දැන් ඔයාලා මේ පාසලේදීත් ඔයාලා කරලා බලලා ඇති වියලි හිසකෙස් කියන තෙල් ගාපු නැති වියලි හිසකෙස් වල අපි පෑනක් අතුරලා චූටි කොළ කෑලි වලට ලං කරපුවම මොකද වෙන්නේ? ඒ කොළ කෑලි ඒ පෑනට ආකර්ෂණය වුණා. ඒතර කළු ගල් වගේ බර දේවල් ආකර්ෂණය වෙන්නේ නැහැ. හරි? ඒ හින්දා හිස්තැනට එන්නේ සැහැල්ලු කියන එක. සැහැල්ලු ද්‍රව්‍ය තමයි එන්නේ. සැහැල්ලු. හයවෙනි හිස්තැන එන සැහැල්ලු ද්‍රව්‍ය හිස්තැනක් වේ. මොකද වෙන්නේ? සැහැල්ලු ද්‍රව්‍ය ආකර්ෂණය වෙන්නේ. එකක් තියෙනවා වරහන් ඇතුලේ ආකර්ෂණය. හත්වෙනි හිස්තැන ආකර්ෂණය වේ. සමාන ලෙස ආරෝපණය වූ වස්තු එකිනෙක මොකද වෙන්නේ? සමාන ලෙස ආරෝපණය. දැන් ධන කියලා ගත්තාම සමාන ආරෝපණ. ඍණ ගත්තාම සමාන ආරෝපණ. ඔයාලා දන්නවා මේ වගේ සමාන ආරෝපණ ලං වුණාම මොකද වෙන්නේ? මේවා විකර්ෂණය වෙනවා. එහෙනම් හිස්තැනට එන්නේ විකර්ෂණය වේ. කරයි. සමාන ලෙස ආරෝපණය වූ වස්තු එකිනෙක විකර්ෂණය. හත්වන හිස්තැන. අටවෙනි එක විකර්ෂණය කරයි. හිස්තැනක් ලෙස ආරෝපණය වූ වස්තු එකිනෙක ආකර්ෂණය කරයි. හිස්තැනක් ලෙස කියන්නේ එකිනෙක ආකර්ෂණය වෙනවා නම් ඒ කියන්නේ විරුද්ධ ආරෝපණ සහිත ඒවා. ධන ඍණ ධන වගේ මේ වගේ තියෙන ඒවා ආකර්ෂණය වෙනවා. එහෙනම් හිස්තැනට එන්නේ අසමාන ආරෝපණ සහිත වස්තු එකිනෙක ස්පර්ශ වූ විට පොඩ්ඩක් ඉන්න. ධන සහ ඍණ ලෙස ආරෝපණය වූ වස්තු ආකර්ෂණය කරයි. ධන සහ ඍණ ලෙස කියන 8වෙනි හිස්තැන. නවවෙනි හිස්තැන. ධන සහ ඍණ ලෙස ආරෝපණය වෙන්න ඕනේ නේද? ආරෝපිත වස්තු. පළවෙනි වරහන් ඇතුලේ තියෙන පළවෙනි උත්තරේ. ආරෝපිත වස්තු එකිනෙක ස්පර්ශ වූ විට ඇතිවන ප්‍රතිවිරුද්ධ ආරෝපණ නිසා එම වස්තු මොකද වෙන්නේ? ධන සහ ඍණ ලෙස ආරෝපිත වස්තු එකිනෙක ස්පර්ශ වූ විට මොකද වෙන්නේ? ආකර්ෂණය වෙනවා. එන හිස්තැනට එන්නේ ආකර්ෂණය. 10වෙනි හිස්තැන. හරි. එන්න C කොටසට. B කොටසේ හිස්තැන් පුරවන ප්‍රශ්නේ කතා කරා. එන්න C කොටසට. C කොටසේ තියෙන්නේ ලියන ප්‍රශ්න දෙකක්. පළවෙනි ප්‍රශ්නෙන් අහනවා දාරිත්‍රකයක සම්මත සංකේතය අඳ දක්වන්න. ඔයාලා දන්නවා කියන්නේ පරිපතයක උපකරණ අඳින්න බෑ අපිට. ඒ කියන්නේ විද්‍යා පේපර් එකේදී. ඒ හින්දා අපි සංකේත තමයි අඳින්නේ. දාරිත්‍රකයක සම්මත සංකේතය මේ වගේ සමාන ඉරි කෑලි දෙකකින් තමයි නිරූපණය කරන්නේ. මෙහෙම ඇඳුත් වැරදි. මේකෙන් පෙන්වන්නේ වියලි කෝෂයක්. ඒ හින්දා මෙහෙම එක ඉරක් දිගට සහ එක ඉරක් කොටට ඇඳුත් මේක වැරදි. මේක තමයි දාරිත්‍රකයක සම්මත සංකේතය වෙන්නේ. දෙවෙනි එක විද්‍යාගාරයේදී සරල දාරිත්‍රකයක් තනා ගැනීමට අවශ්‍ය වන ද්‍රව්‍ය දෙකක්. මේකත් අපි කතා කරපු පරීක්ෂණයක්. මේ සඳහා ඕන වෙනවා අපිට තහඩු කැබලි දෙකක්. තහඩු කැබලි දෙකක් ඕන වෙනවා.
වයර් කැබලි දෙකක් ඕන වෙනවා. ගැල්වනෝමීටරයක් ඕන වෙනවා. ඊට පස්සේ පොලිතීන් කැබැල්ලක් ඕන වෙනවා. මේ අමතරව වියලි කෝෂයක් ඕන වෙනවා. රහන්නේ අවශ්‍ය ද්‍රව්‍ය දෙකයි. ඒතර මේ හතරෙන් ඔයාලට කැමති දෙකක් ලියලා දෙනවා ලකුණු හම්බ වෙනවා. ඊට පස්සේ තුන්වෙනි එක අහනවා දාරිත්‍රකයක් විසර්ජනය වීම යනු මොකක්ද කියලා. මම ඉස්සෙල්ලා කිව්වා විසර්ජනය වීමක් කියලා කියන්නේ දාරිත්‍රක ආරෝපණය වූ දාරිත්‍රකයක් ආරෝපණය වූ දාරිත්‍රකයක් මෙතන පහක් තියෙන. මෙතන පහක් තියෙනවා. මේ පහෙන් තුන් දෙකක් ලියලා දෙනවා. හරි. විසර්ජනය වීම යනු දාරිත්‍රකයක් ආරෝපණය වූ දාරිත්‍රකයකින් ආරෝපණ එළියට ඉවත් වීම. හරි. ඒතර උත්තරේ වෙන්නේ ආරෝපණ ඉවත් වීම. දාරිත්‍රකයෙන් ආරෝපණ ඉවත් වීම තමයි විසර්ජනය වීම කියලා කියන්නේ. හතරවෙනි එක දාරිත්‍රකයක් ආරෝපණය වීම සඳහා සුදුසු පරිපත සටහනක් ඇඳ දක්වන්නලු. කියන්නේ දාරිත්‍රකයක් ආරෝපණය කිරීමට සුදුසු පරිපත සටහනක්. ඒකත් ඔයාලට ඕනනම් පරිපත සංකේතයෙන් තමයි ලකුණු කර මේ අඳින්න ඕන. ඒතකොට දාරිත්‍රකයක් අඳින්න ඕන වල සමාන ඉරිකැලි දෙකකින් මේ විදිහට ආරෝපණය කරන්න අපි සම්බන්ධ කරනවා වියලි කෝෂ වලට. ඒතකොට ඒකේ අග්‍ර එක සමානව සම්බන්ධ වෙනුනේ කියන්නේ ධන සහ ඍණාග්‍ර. දැන් මේ පැත්ත ධනාග්‍ර නම් මේක ඍණ, මේක ධන, මේක ඍණ. හරි. ඔය විදිහට සම්බන්ධ වෙන්න ඕන. එක බැටරියක් අඳන් තියෙනවා නම් ඒ ගැටලුවක් නැහැ ලකුණු දෙන්න පුළුවන්. පස්වෙනි එක රූප සටහනෙන් දක්වා ඇති ආකාරයට පරිපතේ සැකසූ විට ගැලනෝමීටර කටුව උත්ක්‍රමණය වුණු නිරීක්ෂණය විය. එයට හේතුව පැහැදිලි කරන්න කියලා කියනවා. පස්වෙනි එකේ මෙන්න මෙහෙම තියෙන්නේ ගැලනෝමීටරය මේ විදිහට සම්බන්ධ කරලා මේකට මේ විදිහට දාරිත්‍රකයක් සම්බන්ධ වෙලා තියෙනවා. හරි. මේ පැත්ත පේන්නේ නැත්නම් මම මේ මැදින් අදින්නම්. පස්වෙනි එක මේ විදිහට තියෙන ගැලනෝමීටරයට දාරිත්‍රකයක් සම්බන්ධ කරලා. එතන මේක කියන්නේ රූප සටහනේ දක්වා ඇති ආකාරයට පරිපත සැකසූ විට ගැලනෝමීටරේ කටුව උත්ක්‍රමණය වුණා නිරීක්ෂණය කරන්න පුළුවන් වුණාලු. හරි. ඒ කියන්නේ දාරිත්‍රකයෙන් මොකද වෙන්නේ? දාරිත්‍රකයෙන් යම් ආරෝපණ ප්‍රමාණයක් ගැලනෝමීටරය හරහා යද්දී ගැලනෝමීටරේ කටුවේ උත්ක්‍රමණයක් වෙන්නනවා. උත්ක්‍රමණය දිගටම පෙන්වන්නේ නැහැ. මොකද ආරෝපණ ප්‍රමාණය ශනිකව විසර්ජනය වෙන නිසා. උත්තරේ වෙන්නේ එතකොට හේතුව පැහැදිලි කරන්න ගියාම දාරිත්‍රකයෙන් ආරෝපණ විසර්ජනය වීම. මේක තමයි උත්තරේ. හේතුව. දාරිත්‍රකයෙන් ආරෝපණ විසර්ජනය වීම කියන තමයි හේතුව. හරි. C කොටසේ එතකොට පළවෙනි ප්‍රශ්නේ කතා කරා. එන්න ඊළඟට දෙවෙනි ප්‍රශ්නයට. දෙවෙනි ප්‍රශ්නෙට එන්න ඒකත් ලියන ප්‍රශ්නයක් තියෙන්නේ. සේද රෙදි කැබැල්ලකින් පිරිමදින ලද බීම බටයක් බිත්තියක් මත ඇලී ඇති අයුරු රූපේ දැක්වෙනවාලු. හරි. පේනවා බීම බටේ ආරෝපණය වෙලා තියෙන්නේ. එතකොට ධන ආරෝපණ වලින් බිත්තිය මෙහෙම ගත්තොත් මේකට සම්බන්ධ කරපු බීම් බටේ එහෙම තියෙනවා. ඒක ධන ආරෝපණ කියලා පෙන්වනවා. පළවෙනි එක අහනවා බිත්තිය මත හටගෙන ඇත්තේ කුමන වර්ගයේ ආරෝපණයක්ද? බිත්තිය මත හටගෙන ඇත්තේ කුමන වර්ගයේ ආරෝපණයක්? මේ බීම් බටේ ධන ආරෝපණ නම් මේක ආකර්ෂණයක් වෙලා නම් එහෙනම් බිත්තිය වෙන මොන ආරෝපණද? ඍණ ආරෝපණ. එහෙනම් දෙවෙනි ප්‍රශ්නය පළවෙනි එක ඍණ ආරෝපණ. ඍණ ආරෝපණ. දෙවෙනි එකෙන් අහනවා එබනයිට් දණ්ඩක් ලෝම රෙද්දකින් පෙරිමැදි විට එබනයිට් දණ්ඩට ලැබෙන්නේ ලැබෙන ආරෝපණය කුමක්ද කියලා අහනවා. ඒකත් අපි මතක තියාගන්න කෙටි ක්‍රමේ දන්නවා. එලෝරි කියලා කියන්නේ එබනයිට් දණ්ඩ ලෝම රෙද්දෙන් පෙරිමැද්දහම ඍණ ආරෝපණයක්. එහෙනම් දෙවෙනි එකට උත්තරේ වෙන්නේ මොන ආරෝපණද? ඍණ ආරෝපණ. ඒකත් ඍණ ආරෝපණ. තුන්වෙනි එක ඉහත ආකාරයට ආරෝපිත එබනයිට් දණ්ඩක් අසලට ධන ලෙස ආරෝපිත බීම් බටේ ලං කළ විට කුමක් සිදු වේද කියලා අහනවා. දන්නවා දැන් එබනයිට් දණ්ඩ ඍණ ආරෝපිතයි. මෙතන තියෙන ධන ආරෝපිත බීම බටේ. එහෙනම් ධනයි ඍණයි එක ළඟට ලං වෙන හින්දා මොකද වෙන්නේ? ආකර්ෂණය වෙනවා. ආකර්ෂණය වේ. හතරවෙනි එක ස්ථිති විද්‍යුත් ආරෝපණ ප්‍රයෝජනයට ගන්න අවස්ථා දෙකක් ලියන්නලු. මොනවද? ඡායා පිටපත් යන්ත්‍රවල භාවිත කරනවා. ඊට පස්සේ මුද්‍රණ යන්ත්‍ර ඊට පස්සේ රූපවාහිනී වල
මේ වගේ යන්ත්‍රවල භාවිතා වෙනවා. හරි. එතකොට සම්පූර්ණයෙන් ස්ථිති විද්‍යුතයේ පාඩම අපි සාකච්ඡා කරලා ඉවරයි. ඔයාලා පේපර් එක ලින්ක් එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන පේපර් එක කරලා වීඩියෝ එක බලන්න. හරි.